ඔන්න ඉතින් අද මගේ ඩේ2 එක ඉතින් ඩේ2 එක බවාද අද මගේ ටුව එක පටන් ගන්න හදන්න ඉතින් වශ්‍යකත්දාගෙන ලෑස්ත වුලා ඉතින් මේ මගේ රූම එකට පේන විව් එක තමයි මේ ඉතින් එහෙනම් ඔයාලට පුළුවන් මාත් එක්ක ටුව එකට මගේ සෙකන්ඩ් ඩේ ටුව එකට ජොයින් වෙන්න ඉතින් මං අද යන්නේ සිටි එක ටිකක් එක්ස්ප්ලෝර් කරන්න ඉතින් මුලින්ම යන්න ඕන කන්න තැනක් හොයාගන්න ඉතින් මොනවා හරි කන්න හොයාගෙන රෙස්ටුරන්ට් එකක් බලලා හොඳ මොකද ඊයේත් කෑම පොඩ්ඩක් සෙට් වුණේ නැහැ ඉතින් ඒකත් එක්ක යනවා අද කන්න තැනක් හොයාගන්න ඉතින් මම ඉන්නේ 52 level 52 තට්ටු 54ක් විතර උඩ ඉතින් මේ හරිය තියෙන උසම බිල්ඩින් එකේ ඉතින් මේක ඊට පස්සේ තව තට්ටු දෙකක් තියෙන එකක් පූල් එක අනිත් එක ජිම් එක ඒ දෙකටත් ඇක්සස් තියෙනවා ඒක පොඩ්ඩක් ප්‍රී වෙලා වගේ යන්න හිතන් ඉන්නවා ඉතින් එහෙනම් එකතු වෙන්න අද මගේ ට්‍රැවල් ව්ලොග් එකත් එක්ක සෑ ලස්සන විව් එකක් තියෙනවා බට් එක වවුල මේකේ ලිෆ්ට් තමයි ලිෆ්ට් එන්න ටිකක් වෙලා යනවා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න ඕන පල්ලෙහාට යන්න මේ මොකද සෑහෙන ප්‍රමාණයක් මේකේ මේ ඉන්න අපාර්ට්මන්ට්ස් රූම්ස් ගොඩක් තියෙනවා මේ තට්ටු 52 නේ මම දැන් 50ක විතර තියෙන අපාර්ට්මන්ට්ස් ඒකත් එක්ක මේ සෑහෙන ට්‍රැෆික් එකක් තියෙනවා ලිෆ්ට් එකේ කේල් සිටි එකේ එක පැත්තක් ඉතින් සම්පූර්ණ විව් එකක් බලා ගන්න පුළුවන් මොකද මේ හරිය තියෙන ලොකුම බිල්ඩින් එකේ තමයි මම ඉන්නේ ඉතින් ලිෆ්ට් එක එනකම් පොඩ්ඩක් ඉතින් විව් එක බල හිටියා ඉතින් ඊට පස්සේ මම පල්ලෙහාට ආවා ඉතින් ෆස්ට් ටයිම් දැන් ආපු පාරෙන් යනවායි මෙට්‍රෝ හබ් එකට ඉතින් මෙතන කේල් සෙන්ට්‍රල් කියලා තියෙන මෙට්‍රෝ හබ් එකේ ඇත්තටම මේ මොනෝරේල් මෙට්‍රෝ ට්‍රේන් බස් ඕනම එකකට ඇක්සස් තියෙනවා ඉතින් ඒක හින්දා මෙතෙන්ට ඉතින් පයින් යන්න මීටර් 300ක් වගේ තමයි තියෙන්නේ දැන් තමයි දැක්කේ තට්ටු 13ක් තියෙන්නේ පාකින් ඒකට ටික රෙසිඩෙන්ෂල් දැන් ටුවරිස්ට්ලට බුකින්ස් දෙන විදියක් තමයි තියෙන්නේ අපාර්ට්මන්ට්ස් තමයි තියෙන්නේ මේ අපාර්ට්මන්ට් එකේ කෙලින්ම හදලා තියෙන්නේ කෙලින්ම යන්න හදලා තියෙන්නේ බස් හෝල්ඩ් එකටයි රේල්වේ ස්ටේෂන් එකට ඉතින් මේකේ ගානට මේ පාරක් බුක් කරලා තියෙනවා මේදින් දාලා තියෙනවා ලයින්ස් ඇස් පේන්නේ නැති කට්ටියට යන්න ගානට ඒවා දාලා ගානට ඇරේන්ජ් කරලා හදලා තියෙනවා ඉතින් මෙතන තමයි මම හිතන්නේ බස් හෝල්ඩ් එක වෙන්නේ මීටර් 100ක් වගේ තියෙන්නේ එතන ඉඳන් ආයි මීටර් 100ක් 150ක් කියනවා LRT එක දෙනවා යන්නේ මේ ෂෝට් කට් එකකින් ඇත්තටම මේක මේ ලයින් එක තිබ්බා මොකද මට ඊයේ මේක සෙට් වුණේ නැහැ Google Map එකේ බලුවා හෙන මට රවුමක් ගහලා කිලෝමීටරයක් විතර ගිහිල්ලා තමයි මම එකමඩේෂන් එක හොයාගත්තේ බට් මේක කෙලින්ම මේ උඩ තියෙන මෙට්‍රෝ රේල් ලයින් එකක් යටින් කෙලින්ම එන්න පුළුවන් මෙතෙන්ට ඉතින් මේක මැදින් ෂෝට් කට් එකක් වගේ තමයි තියෙන්නේ බට් හැමෝම යූස් කරන්නේ මේ රෝඩ් එක තමයි ඉතින් මේක හරි ලේසි ඉතින් ආපු ගමන් කෙලින්ම උඩට යන්න තියෙන උඩ තමයි මොනෝරේල් ලයින් එක තියෙන්නේ. ඉතින් මෙතනින් ගිහපු ගමන් තියෙනවා මොනෝරේල් ලයින් එක. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා LRT, MRT. ඉතින් මේක යූස් කරන්න පුළුවන් අපිට මේක කරන්න. ඉතින් මගේ ගාව ඇත්තටම දන්නේ නැහැ පේමන්ට්ස් කොහොමද කරන්න කියලා. ඉතින් ගිහිල්ලා තමයි බලන්න ඕනේ. ඉතින් එතනින් උඩට ගියාට පස්සේ අනිත් පැත්තට මෝල් එකක් තියෙනවා එන්ට්‍රන්ස් එක මං ගියා මොනෝරේල් ලයින් එකේ එක රැපිඩ් කේල් තමයි මෙහි ඔක්කොම හැන්ඩල් කරන්නේ මොනෝරේල් ට්‍රේන් බස් ඔක්කොම
ඉතින් රැබිට් කේල් එකේ ගියා කාඩ් එකක් ගන්න තිබ්බේ නැහැ. ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියා. ඊට පස්සේ ගියා ටච් ඇන්ඩ් ගෝ කියලා මෙහි කාඩ් එකක් තියෙනවා. මම ගත්තා ඒ කාඩ් එක. ටච් ඇන්ඩ් ගෝ එකෙන් ඕන එකක් ගෙවන්න පුළුවන්. ගොඩක් වෙලාවට ට්‍රේන් බස් මෙට්‍රෝ හැම එකටම වගේ ගෙවන්න පුළුවන්. සමහර පර්චේසින් කරද්දිත් ඒ කාඩ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන টොප් අප් කරගන්න තියෙන එක මෝල් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා ස්ටෝර් එකක්. එතනින් පර්චේස් කරන්න පුළුවන්. ටච් ඇන්ඩ් ගෝ එක හොඳයි කියලා මට හිතුණා. තව මම හිතන්නේ රැපිඩ් කේල් කියලා කාඩ් එකකුත් තියෙනවා. ඒක මම හිතන්නේ ඒ කාඩ් එක තිබ්බේ නැහැ. ඉවර වෙලා කිව්වා මට ඊට පස්සේ කිව්වා සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගිහින් අරන් එන්න කියලා. ඒක මම ටච් කළා. ඒක කාඩ් එක ටච් කරලා එන්න පුළුවන්. ඉතින් මම ඒකට টොප් අප් කරගත්තා. රිගිට් 50කට টොප් අප් එකක් දාගත්තා. ඉතින් දාගෙන ආවා. ඉතින් විනාඩි දෙකක් වගේ ඇතුළත ආවා මොනෝරේල් ලයින් එක. ඉතින් මේකෙන් මට පෙන්නුවා ළඟටම යන්න පුළුවන් පෙට්‍රෝනාස් ටවර් එක ළඟටම වගේ යන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී ඉස්සෙල්ලා මේ දවල් මං එළියට බැස්සේ ඒකින්ද මම යනවා පාක් එක පැත්තට. ඉතින් පාක් එක පැත්තට තමයි මේකේ යන්නේ. ඉතින් Station berikutnya, Maharaja Lela. Next station, Maharaja Lela. පහලක් විතර තමයි මොනෝරේල් එකේ මට එන්න උනේ. ලොකේෂන් එකට කිලෝමීටර් 5ක් විතර 4ක් 5ක් වගේ තමයි තිබ්බේ. ඉතින් මම ඊට පස්සේ මේ මෙතන ස්ටේෂන් එකෙන් Google Map එකේ පෙන්නුවා බහින්න ඕන ස්ටේෂන් එක. ඉතින් මේ රජචුලන් ඒ වගේ නමක් තිබ්බේ. මේ අමුතු නම් සෙට් එකක් තියෙන්නේ මේ ස්ටේෂන් වල. මැලේ මං හිතන්නේ ලැන්ග්වේජ් එකෙන් හින්දි මොන හරි සීන් එකක් ඉන්දියන් ටයිප් එකේ නමක් තියෙනවා. ඉතින් ඒකත් එක තමයි මේ නම් යූස් කරලා තියෙන්නේ. ඉතින් තාම වැඩේ සෙට් නැහැ. ඉතින් මොනෝරේල් ස්ටේෂන් එකෙන් බහලා මං ඉතින් පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා බැලුවා කොහෙද යන්න තියෙන්නේ කියලා. ඉතින් මැප් එකේ පෙන්නන පාර දිගේ තමයි මම මේ යන්නේ තාම. ඉතින් ඇතරම මේක මේ මෙහෙම යන්න ඕනේ නැහැ. මීට වඩා ෂෝට් කට් එකක් තියෙනවා. මේ ඒක මට පස්සේ තමයි සෙට් උනේ. මේ ගියාම KLCC වලට කෙලින්ම LRT ලයින් එක යන්න පුළුවන්. ඒ කියන්නේ මෙට්‍රෝ ලයින් එක. ඒක පොළොව යටින් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඒකෙන් KLCC ස්ටේෂන් එකට ගියා නම් ටක් ගාලා පාක් එකට යන්න පුළුවන්. බට් මට මැප් එකේ වෙන්නුවේ මං හිටපු පැත්තත් එක්ක වෙන්නේ නැති. මට මොනෝරේල් එකේ ගිහිල්ලා යන විදියක් තමයි වෙන්නේ. ඉතින් අවුලක් නැහැ. පොඩ්ඩක් ඉතින් පයින් යන්න තිබ්බා. පයින් යන්න ගිහිල්ලා ඔය විදියට ගිහිල්ලා මේ පාක් එකට සෙට් වුණා. ඊට පස්සේ ඉතින් පාක් එකෙත් සෙට් වෙලා ටිකක් වෙලා ඉඳලා ඇවිදලා හිටියා. බට් මම නම් කියන්නේ මේ පැත්තට එනවා නම් හවස් වරුවක සෙට් වෙන්න. මොකද හවසට තමයි මේ ඊවිනින් ටයිම් එකේ තමයි හොඳ. මෙහෙට පොඩ්ඩක් මම දවස් එක්ක ගලද්දී මෙහි සාමාන්‍යයෙන් ඉර බහින්නෙත් 8ට විතර, රෑ 8ට විතර. ඉතින් 8 විතර වෙනකන් එළියයි. ඉතින් සාමාන්‍යයෙන් 4ට විතර 4:00 විතර මේ පැත්තට සෙට් වුණා නම් සම්පූර්ණ රවුම ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මුලින්ම කරන්න ඕන මේ KLCC ඇක්වීරියම් එකට උදේ එනවා නම් ඒ ඇක්වීරියම් එක බලලා ඊට පස්සේ පාක් එකට ගිහිල්ලා පාක් එකෙන් පෙට්‍රෝනාස් ටවර් එකට ගියා නම් එතන වෝටර් ඩාන්ස් එකත් බලලා මෝල් එකෙත් ඇවිදලා මේ හවස සෙට් වෙන්න තිබ්බා. මම ඉතින් මේ එකක්වත් දැනගෙන නෙවෙයි ආවේ. මේ ඒකෙන්ද මම පාක් එකේ හිටියා ගොඩක් වෙලා. ඊට පස්සේ පාක් එකේ ඉඳලා කොහොම හරි ටවර්ස් දෙක පැත්තෙන් ගිහිල්ලා මෝල් එක පැත්තෙත් ගිහිල්ලා මෝල් එකෙන්
කෑම තියෙන එක ටයිප් එකේ කෑම රෙස්ටුරන්ට් ගොඩාක් තියෙනවා. මේක ලයික් ඩුබායි වගේම තමයි. ඉතින් ඩුබායි ගිහිල්ලා තියෙන කට්ටිය දන්නවා. ඉතින් ඩුබායි මෝල් එකයි බර්ජ් ඛලීෆා එකයි ඊට පස්සේ වෝටර් ඩාන්ස් එකයි ඒ සෙට් එකම එක ළඟ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒ විදිහටම තමයි මේ ඇරේන්ජ්මන්ට් එක තියෙන්නේ. හවුස් එකට තමයි කට්ටිය ඔක්කොම සෙට් වෙන්නේ. ඉතින් මම ලයිට්ස් දානකම්ම හිටියා රෑ 8 විතර වෙනකම්. ඉතින් එක එක ඒවා කකාපිපි ඔය ටික ඇවිද රවුම් ගහ හිටියා. ඉතින් ওই විදිහට තමයි වුණේ. මට ඇත්තටම අද දවසේ මම ප්ලෑන් කරන් හිටියා ඇක්වේරියම් එකට යන්න, බට් ඇක්වේරියම් එකට යන්න උන්නේ නැහැ. ඉතින් පාක් එකට ආවා. ඊට පස්සේ පාක් එකේ ඉතින් එන්ජොයි කරන්න, ඉතින් ෆ්‍රී ටයිම් එක ගත කරන්න ඕන විදිහට ලස්සන්ට අර ග්‍රීනරි වයිබ් එකත් එක්ක තියෙනවා. ඉතින් හැමදේම තියෙනවා. ඉතින් අර ලස්සනට හදලා තියෙනවා. ඉතින් සිටි එකේ වුණත් ඉතින් හැමෝටම ඇවිල්ලා තමන්ගේ ෆ්‍රී ටයිම් එක ගත කරන්න පුළුවන් විදියට ෆැමිලි එකක් නම් පොඩි අයත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න, සෙල්ලම් කරන්න මේ දේවල් හදලා තියෙනවා. ඒ වගේම ෆොටෝ ලොකේෂන්ස් ෆොටෝ ගන්න පුළුවන් තැන් මේ විදියට දාලා තියෙනවා. ඉතින් මේ ෆොටෝ බූත්ස් එක ටව එකත් එක්ක ෆොටෝ ගන්න පුළුවන් ෆොටෝ ස්පොට්ස් එක තැන්වල KLCC පාක් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට රෙඩි වෙලාවත් එහෙම මේව කරන්න පුළුවන්. ඉතින් මේකේ මම දැක්කා මේ ඔය පොඩි ඩ්‍රෝන් එහෙම නම් යූස් කරනවා. ඉතින් ඔය DJ නියෝ එකක් වගේ අරන් આવොත් මේ යූස් කරන්න පුළුවන්. මම හිතන්නේ කිසි අවුලක් නැහැ. මේ මම දැක්කා කට්ටිය යූස් කරනවා. ඊට අමතරව මේ ෆොටෝස් ගන්න සෑහෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේක ඇත්තටම මේ පාක් එක තියෙන්නේ ටව එක පිටිපැත්තේ. ඉතින් ඉස්සරහා පැත්ත මම ඇවිල්ලා තියෙන්නේ පිටිපැත්තේ. ඉතින් මොකද මම KLCC පාක් එකට තමයි මේ ලොකේෂන් දැම්මේ. ඉතින් පාක් එකෙත් මම ඉතින් ගොඩක් ඇවිදින්න කියන ටිකක් රස්නේ. මොකද මම ආව ටයිම් එක දවල් 2ට විතර. ඉතින් මේ රස්නේ අර මේ ලංකාවේ ටෙම්පරේචර් එක වගේම තමයි. හැබැයි ලංකාව තරම්ම අමාරු නෑ මෙහි මේ ක්ලයිමේට් එක ඉක්මනට චේන්ජ් වෙනවා. අවුවත් සැරින් සැරේ නැති වෙනවා. ඉතින් අර ඒකත් එක්ක මේ ලොකු අමාරුවක් තේරුන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි දවස ගෙවුනේ. ටිකට්ස් ගන්න නැහැ. මොකද ෆ්‍රී පාක් එකක්. ඉතින් මේක මම දැක්ක විදිහට මේක අක්කර 100ක ලොකු අපසරි එක මේ පාක් එක තියෙනවා. ඉතින් මේක හරියටම මේ KL සිටි එකත් එක්ක ඉතින් අර ටුවරිස්ට්ලට ඊට පස්සේ රෙසිඩන්ෂල් ඉන්න අයට ඔක්කොටම එන්න පුළුවන් ඊසි ලේසියෙන්ම ඇක්සස් කරන්න පුළුවන් විදියට මේ පාක් එක මෙහි හදලා තියෙනවා. මෙතන තමයි අර වෝටර් ඩාන්ස් ටික රෑට තියෙන්නේ. මේක මම දැක්ක විදියට බලපු විදියට මේක රෑ 7න් පස්සේ කියන්නේ. රෑ වුණාට පස්සේ තමයි පටන් ගන්නෙ. ටයිමින් නම් දන්නේ නැහැ. මම හිතන්නේ ඩේලි තියෙනවා. මොකද මම රෑ වෙනකන් හිටියා. බට් මට මේ පැත්තට ආයෙ එන්න බැරි වුණා. මොකද මම මේ පැත්තෙන් ගිහිල්ලා ඊට පස්සේ පෙට්‍රෝනස් ටව එක තියෙන්නේ ඔය බිල්ඩින් එකේ. එතන මෝල් එකත් එක්කමයි තියෙන්නේ. බට් මෝල් එක මම විසිට් කරා. මෝල් එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ තනිකර රෙස්ටුරන්ට් ඕන රෙස්ටුරන්ට් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගන්නවා නම් ඒවා ඕන දෙයක් මේ මෝල් එක ඇතුලේ ගන්න පුළුවන්. ඉතින් සිටි විව් එක මාර ලස්සනයි මෙතෙන්ට. ඉතින් ගොඩක් අය විසිට් කරනවා මෙතෙන්ට. තව එකක් පෙට්‍රෝනස් ටව එකේ ටිකට්ස් මට උඩට යන්න මම බැලුවා. ඒකේ බුකින් දාන්න ඕනි. ඒක අපිට ඇවිල්ලා ආපු ගමන් ගන්න නැහැ. ඒක ලිමිටඩ් විදියට තමයි ඒක ස්ලොට්ස් වලට තමයි ගන්නෙ. ඉතින් දවල් ටයිම් එකේ ප්‍රයිස් එක අඩුයි. මට මතක විදියට රිගිට් 120ක් වගේ තමයි දවල් ටයිම් එකේ යනවනම්. උඩට රෑට යනවනම් 190ක් විතර වෙනවා. ඉතින් ප්‍රයිස් එක ටයිම් එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් මට මේක යන්න බැරිනවා. මම බුකින්ස් බැලුවා තිබ්බේ නැහැ. සතියකට ඉස්සරහට තමයි බුකින් තිබ්බේ. ඉතින් ඔයාලා එනවනම් කලින්ම සතියකට විතර කලින් බලලා මෙතෙන්ට බුකින් එකක් දාලා මේ ටිකට්ස් ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්. බුක් කරගෙන එන්න. මොකද ඇවිල්ලා මෙතන ගන්න ටිකට්ස්
ගන්න නෑ අවේලබල් නෑ ඒකින්ද මේ පර්චස් කරන්න ක්‍රමයක් නෑ එහෙම එකක් වුණා මොකද මට උඩට යන්න මං හිතාගෙන හිටිය බට් යන්න බැරි වුණා මේ ටාවර් එක මීටර් 452ක් වගේ තමයි මම හිතන්නේ උස ලෝකේ 7 වෙනියට උස බිල් ටවර් එක. ඉතින් මේක අර ඉස්සර ඒ කියන්නේ KL වල අයිකොනික් ටූරිස්ට් ලොකේෂන් එකක්. ඉතින් මේක තමයි ගොඩක් අර මැලේසියා කිව්වම ගොඩක් අය යුනික් වෙලා තියෙන්නේ මේ බිල්ඩින් එකත් එක්ක. ඉතින් මේක 1995 96 ටයිම් ෆ්‍රේම් එකේ හදපු බිල්ඩින් එකක්. ඉතින් ඒ කාලේ හැටියට මේක ලොකු දෙයක්. බට් දැන් ඉතින් ලෝකේ තව වෙන රටවල් තව ලොකු බිල්ඩින්ස් හදනවා. ඉතින් ඒකත් එක්ක මේක දැන් 7 වෙනි තැනට ගිහින් තියෙනවා. ඉතින් බට් ගොඩක් අය ඉතින් ඒෂියන්ස්ලා තමයි ගොඩක් මෙහි විසිට් කරන්නේ. මම දැක්ක විදිහට ඇවිල්ලා හිටියේ ගොඩක් මේ ඒෂියන් කන්ට්‍රීස් වල කට්ටිය තමයි. ඉතින් ඇවිල්ලා හැමෝම එන්ජොයි කරලා shopping කරලා මේ ටික විසිට් කරලා යනවා. ඉතින් ෆොටෝ ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේ ටිකේ මට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උතන මෝල් එක ඇතුලෙන් ආවට පස්සේ ඔය වගේ තමයි. මොකද මෝල් එක ඇතුලේ මම වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද ගොඩක් අය ඉන්නවා. අර ප්‍රයිවසි ප්‍රශ්න මේවත් තියෙන හින්දා ගොඩක් අනික මගේ ෆස්ට් vlog එක. ඉතින් පොඩ්ඩක් පොඩි දේවල් ටිකක් අර මිනිස්සුන්ගේ ප්‍රයිවසි එක ගැන හිතන හින්දා ටිකක් රෙකෝඩ් කරන්න ටිකක් මුල් ටිකේ අමාරුයි. අමාරු කියන්නේ හිතට පොඩි බයක් තිබ්බා. බට් දැන් ටිකක් වැඩේ සෙට් වෙලා තියෙන්නේ මේ මොකද සමහර ඒරියාස් වල සමහර රටවල් වල හැමෝම වීඩියෝ කරනවට කැමති නැහැ. ඊට පස්සේ ප්‍රයිවසි එක ගැන සෑහෙන කන්සර්න්ස් තියෙනවා. ඉතින් ඒකත් එක්ක තව කෙනෙක් ඔතරයිස් ඒ කියන්නේ අවසරයක් නැතුව වීඩියෝ කරන් යන එක පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක බට් ඉතින් මම දැක්ක vlog කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒක ගැටලුවක් නෑ. මෙහි එහෙම restrictions මොකුත් දාලා නැහැ. තමන්ට කැමති විදියට මේ ඕන දෙයක් කරන්න පුළුවන්. ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. මේ ඒරියා එක තනිකර ෆ්‍රීලි දීලා තියෙනවා. හැමෝම කරන දෙයක්. ඉතින් ඒක අර ට්‍රෙන්ඩ් එක මේ එන අය ඉතින් ටුවරිස්ට්ලා ගොඩක් එන්නේ ෆොටෝස් ගන්න. ඉතින් ඒකත් එක්ක ඒ දේවල්ට ෆ්‍රීඩම් එක තියෙනවා. ඉතින් ඔය විදිහට මම ඉස්සරහට ආවා. ඉතින් ටවර් එකේ ඉතින් උතන ওই විදිහට තමයි අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහත් ලස්සනට ගාඩන් එකක් තියෙනවා. ඉතින් ওই ඒරියා එකේ මම ආපු ටයිම් එකේ එච්චර ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. බට් හැන්ද වෙද්දි ඒ කියන්නේ 6:00 වගේ වෙද්දි සෑහෙන පිරිසක් මෙතෙන්ට එකතු වුණා. ඉතින් මම ටිකක් කලින් ආපු හින්දා මට ඇත්තටම කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම ඔය අතර වටේ ඇවිදලා හිටියා. මේ අනිත් එක පොඩි අර ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් තියෙනවා. වාට ඕනනම් රින්ගිට් 5ක් දීලා ඕනනම් ඒක තුරු තව සිටි එකේ යන්න පුළුවන්. ඔය නිල් පාට ලයින් එකක් දාලා තියෙන්නේ ස්කූටර්ස් යන්න. ඉතින් ඒ ලයින් එකේ Tamanට ඕනනම් ස්කූටර් එක රෙන්ට් කරගෙන ස්කූටර් එකෙන් ඇවිදින්න පුළුවන්. ඉතින් ඒ chance එකක් තියෙනවා. ඉතින් ඒකත් ලේසි. අරගෙන පේ කරා ඇප් එකෙන් පේ කරා අවශ්‍ය විදියට ගත්තා ගියා. ඊට අමතරව මේ මෙතන ඉතින් තව ෆොටෝ සීන් එකකුත් යනවා. තවන්ට ෆොටෝ ගහන කට්ටිය සෙට් එකක් ඉන්නවා. ඒකත් රින්ගිට් 5යි. රින්ගිට් 5ක් දීලා ඕනනම් ඒගොල්ලෝ LED lights අනම්ම නම් ඒවත් එක ගහලා මේ පොඩි සෙට් කරගෙන ඉන්නවා. ෆොටෝස් අරන් දෙන්න වෙනම බිස්නස් සීන් එකක් යනවා. ඒකත් තියෙනවා. ඉතින් මට මේක මේ පැත්තෙන් ආවට කිසි අයිඩියා ගන්න නැහැ. මේ පාරවල් කොහෙ යනවද මොකක්වත් කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් මේ මම අර පැත්තට හැම පැත්තටම ගිහිල්ලා බැලුවා. ඉතින් ගිහිල්ලා බලලා ඉතින් ඊට පස්සේ රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා කෑවා බිව්වා. ඔය තමයි කරේ මේ එදා දවසේම ඔය වැඩේ තමයි කරේ. ඔය හරීම තමයි මේ කරේ. මොකද මගේ ටාගට් එක තිබ්බේ මේ ටවර් එක සහ KLCC පාක් එකත් එක්ක මං මේව කරනවා කියන එක. ඉතින් KLCC සිටි සෙන්ටර් කියලා තව මෙතන ටවර් එකේ එහා පැත්තේම තියෙනවා. ඉතින් එතන මෙට්‍රෝ ලයින් එක එනවා. මං කිව්වේ මෙට්‍රෝ ලයින් එක එතෙන්ට ආවම කෙලින්ම මේ මෙතෙන්ට ඇක්සස් කරන්න පුළුවන්. ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින්
ලේසි වැඩේ තමයි ඔයාලා එනවනම් මං කලින් කිව්ව විදිහට මෙට්‍රෝ ලයින් එකකට සෙට් වෙන්න ළඟ තියෙන එකමඩේෂන් එකකට හරි හොටෙල් එකකට හරි ට්‍රැවල් කරන්න ලේසි. ඉතින් ඒකත් එක්ක ට්‍රැවල් කරන්න ලේසි. මෙහි තව ඇප්ස් තියෙනවා. බෝල්ට් කියලා ඇප් එකක් තියෙනවා. ඊට අමතරව ග්‍රැබ් කියලා ඇප් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ඕනනම් ටැක්සි මේක කරන්න පුළුවන්. ඉතින් ටැක්සි පොඩ්ඩක් විතර ගණන් වැඩි වගේ. මම කීප සැරයක් යූස් කරා. මම වැඩි හරියක් යූස් කරේ මේ හිටපු දවස් ටිකේම යූස් කරේ මෙට්‍රෝ ලයින් සහ බස්. ඇත්තටම මට කොස්ට් එක මං හිතන්නේ මං හිටියා දවස් 6ක් කේල් සිටි ඒරියා එකේ. ඉතින් මට රින්ගිට් 100ක්වත් මං හිතන්නේ වේදන් වුණේ මේ මං ඇවිදපු ටිකට. මම টොප් අප් කරගත්තා ටච් ඇන්ඩ් ගෝ කාඩ් එක. ඉතින් කාඩ් එක පංච් කර කර තමයි හැමතැනම ගියේ. ඉතින් මෙහි මෙට්‍රෝ ලයින් එක මෙට්‍රෝ ලයින් බස් වල චාර්ජස් සාමාන්‍යයෙන් ඩුබායි එක කම්පෙයාර් කරොත් නම් ගණන් අඩුයි. ලංකාවත් එක්ක කම්පෙයාර් කරොත් ගණන් වැඩි. ඉතින් ඒ වුණාට ලේසි. ඉතින් තව ඉතින් මෙතන මොනවාද බඩේරිඟු ස්වීට් කෝන්ස් විකුණනවා. ඉතින් මේවත් ඩිරාම් රින්ගිට්ස් 4 5 මම මේ ගත්ත තැනින් නම් මම 5ට ගත්තා. හැබැයි මේක මෙහි මෙතන ඔය වගේ පොඩි පොඩි කෑම බීමක් තියෙනවා. රෙස්ටුරන්ට්ස් නම් ඔය හරිය මට සෙට් වුණේම නෑ. මේ ගොඩක්ම තියෙන්නේ චයිනීස් ටයිප්ස් සහ මැලේ ටයිප්ස්. ඉන්දියන් රෙස්ටුරන්ට් එකවත් මේ හරිය පොඩ්ඩක් අඩුයි වගේ මට තේරුණේ. මොකද මට ෆස්ට් ඩේ එක හින්දා හොයාගන්න බැරි වුණා. ඉතින් රෑ වෙනකන් හිටියා ඔය හරියට වෙලා. ඉඳලා අන්තිමට ඔන්න ඔය view එක තමයි බලාගන්න පුළුවන් වුණේ. ඉතින් අර අනිත් බිල්ඩින්ග්ස් වල ඔක්කොම ලයිට්ස් නැතුව ගොඩක් කලාට මේ මං හිතන්නේ ඒක මේගොල්ලෝ හදලම තියෙන්නේ මේ විදියට මේ පෙට්‍රාස් ටවර්ස් දෙකට ලයිට් කරනවා. ඉතින් මේක දුරින් හිටියත් කැපිලා පේනවා මේ ටවර් එක. දැන් හැබැයි අර ටිකක් වැහිලා වගේ තියෙන ටවර් එක මම බැලුවා. ගොඩක් දුරට ගියාට පස්සේ මේ ටවර් එක පේන්නේ නැහැ. මොකද මීට වඩා ලොකු ටවර්ස් ඒ කියන්නේ බිල්ඩින්ග්ස් දැන් හතර වටෙන් හැදිලා. ඒකත් එක්ක මේක දැන් පේනවා අඩුයි වගේ එකක් මම දැක්කා. බට් ඉතින් මෙතන වෙන සෙට් එකක් සෙට් වෙනවා මේ හැන්දෑවට 7-8 වෙද්දී ටුවරිස්ලා එන අය ඔක්කොම වගේ මෙතෙන්ට සෙට් වෙනවා. ඉතින් ෆොටෝ ගන්නයි මේක බලන්නයි ඔය දේවල් ටිකට තමයි. ඉතින් ඔය හරි ඉඳලා අන්තිමට ඉතින් මම ආයි මැප් එක දාලා බැලුවා යන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඒකෙදි මට බස් ලයින් එකක් පෙන්නුවා. ඉතින් මම බස් එක යූස් කරේ නැහැ. ඊට පස්සේ මට පෙන්නුවා මෙට්‍රෝ ලයින් එක. මම කිව්වේ KLCC කියන්නේ සිටි සෙන්ටර්, කාලාලම්පුර් සිටි සෙන්ටර්. සිටි සෙන්ටර් එකේ ඉඳන් සිටි සෙන්ටර් එකෙන් මෙට්‍රෝ ලයින් එකෙන් කෙලින්ම KL සෙන්ට්‍රල් යන්න පුළුවන් කියලා. ඉතින් එතෙන්දි මම ගියා 5ම ගියා සිටි සෙන්ටර් එකට. ඉතින් දැක්කනේ ඔයාලා මේ පාරේ කලර් ලයිට් එක ඔෆ් වෙද්දි ෆොටෝ ගන්නවා. ඒව තමයි දෙන්නේ. ඉතින් අර ගොඩක් අය ඉතින් ෆොටෝ ලොකේෂන් එක ගන්න. ඉතින් අර මේක තමයි යූස් කරන්නේ. ඉතින් ඔය පේ කරලා ගහන ෆොටෝස් LED ලයිට්ස් අරන් ඇවිල්ලා කලර් ලයිට් එක හෙට මෙහෙට වෙනකන් ඉඳලා පාර මැද ඉඳගෙනත් මෙතන ෆොටෝස් ගන්නවා කට්ටිය. මේ අර පාරවල්ලේ හැමදේම පට්ට ක්ලියර් හැම ක්ලීන් මාර විදියට කුණු බින්දුවක් ගන්නෑ. ක්ලීන් කරනවා. කොලයක්වත් කවුරුවත් දාන්නේ නැහැ. අර ඩිසිප්ලින්ස් අතින් ඒ දේවල් මාර විදියට හැදිච්ච රටක්. ඉතින් අර ගොඩක් අය විසිට් කරනවා. ඉතින් මේ මැලේසියා ගොඩක් අය ඉන්නේ කොස්ට් එක අඩු හන්ද. ඉතින් මමත් බජට්ලි තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. මම ගොඩක් කාලෙක ඉඳලා එන්න බලාගෙන හිටියා මේ මැලේසියා විසිට් කරන්න. ඉතින් ටයිම් සෙට් උන්නේ නැහැ. ඉතින් අන්තිමට යාළුවෝ
කීප දෙනෙක් සෙට්ටලා ඉන්නත් ප්ලෑන් කරන් හිටියා කොහොම කොහොම හරි වැඩේ ඇදිලා අන්තිමට තනියම තමයි එන්න ඕනේ. ඉතින් මේ ටුවර් එක තනිකරම මම තනියම තමයි මේ ට්‍රැවල් කරන්නේ. ඉතින් මම ආවේ දවස් 10කට. ඉතින් දවස් 10 මගේ ෆස්ට් ඩේ එක තමයි මේ විදියට ගෙවිලා ගියේ. ඉතින් රෑ වුණා. ඉතින් ඊට පස්සේ ඔය විදියට කෑම ඊට පස්සේ පොඩ්ඩක් බලන්නත් ගියා. මොකද මම ගොඩක් කලාට මේ අර මැලේසියන් ටයිප්ස් කෑම, ඒ චයිනීස් ඒ ටයිප් කෑම වලට මම එළිය කැමති නෑ. මෙහි අර ගොඩක් තියෙන්නේ මේ එක එක වේරියේෂන් එක එක විදියට හදනවා. බට් මට සෙට් වෙන්නේ නෑ. මේ මම ඉතින් බැලුවා මොනවාද ඉන්දියන් ටයිප් එකක් හරි නැත්නම් ශ්‍රී ලංකන් ටයිප් එකේ හරි මොකක් හරි හොඳ රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ කොහොමද කියලා. ඉතින් එදා දවසෙත් මට සෙට් වුණා. ඊට පස්සේ මම අන්තිමට Grab app එක යූස් කළා. ඉතින් Grab එකට මම කෙලින්ම මේ යූස් කරේ කමර්ෂල් බැංක් කාඩ් එක. මේ Grab එකේ තිබ්බා ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් දෙක තුනක් තිබ්බා. ඊට පස්සේ මම එක රෙස්ටොරන්ට් එකකින් කෑවා. කෙලින්ම ඩෙලිවරි ටයිම් එක මට විනාඩි 4ක් වගේ වෙනවා. ඉතින් මම මේ හරියදී මේ මෙට්‍රෝ එකට නගින්න කලින්ම මම ඕඩර් එක ප්ලේස් කරා මේ අපාර්ට්මන්ට් එකට. ඉතින් මම යද්දී කොහොමත් ඒකත් ඩෙලිවර් වෙලා තිබ්බා. ඉතින් ඒ විදිහට තමයි මගේ ෆස්ට් ඩේ එක ඉවර වුණේ.
අයින් යන ගමන් ඉන්නේ KLCC සිටි සෙන්ටර් එකට. ඉතින් පොඩ්ඩක් ඇවිදලා යනවා. මීටර් 300ක් විතර තියෙනවා. ඔය විදිහට ගිහිල්ලා ඊට පස්සේ උතන බස් හෝල්ට් එකකුත් තියෙනවා. එතනින් ඊට පස්සේ පාර පනින්න තියෙන්නේ. පාර පැනලා ඊට පස්සේ මේකේ මෙට්‍රෝ ලයින් එක තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ. ඔයාලට උතනින් එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාට පස්සේ කෙලින්ම පල්ලෙහාට යන්න පුළුවන්. පල්ලෙහාට ගියාට පස්සේ කෙලින්ම මෙට්‍රෝ ලයින් එකේ ප්ලැට්ෆෝම්ස් 1 2 කියලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අදාළ ප්ලැට්ෆෝම් එකට යන්න පුළුවන්. මේ තමයි KLCC සිටි සෙන්ටර් එක. කියන්නේ KL සිටි සෙන්ටර් එක. මේකෙත් ඉතින් ෂොප්ස් තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් බැලුවා. ඉතින් බ්‍රෑන්ඩඩ් ෂොප්ස් තියෙනවා. හැබැයි මෙහි මම දැකපු විදියට ප්‍රයිස් ටිකක් වැඩි වගේ ඩුබායි වලට සාපේක්ෂව. මොකද මම ඩුබායි වලම හිටපු හන්ද පහුගිය අවුරුදු දෙකේම මේ ඩුබායි වල ප්‍රයිස් එකයි මෙහි ප්‍රයිස් එකයි ගත්තම මෙහි පොඩ්ඩක් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් වල ප්‍රයිස් එකත් පොඩ්ඩක් වැඩි. බඩු වලත් පොඩ්ඩක් ගණන් වැඩි. ඉලෙක්ට්‍රොනික්ස් තමයි මම ගොඩාම බැලුවේ. ඉලෙක්ට්‍රොනික්ස් වල ගණන් වැඩි වගේ අයිඩියා එකක් තිබ්බා. වෙන මාකට් එකක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මෙහෙම ඉන්න අය දන්නේ නැහැ. ඉතින් දන්න අය ඉන්නවනම් කමෙන්ට් කරන්න මේ අඩුවට කොහෙද බඩු ගන්න පුළුවන් කියලා. ඉතින් පල්ලෙහාට ආවා. ඉතින් පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙතන කාඩ් පංච් කරන්න තියෙන්නේ. ඒක ගේට් එක ගන්නවා. ඉතින් එතනින් ආයි පල්ලෙහාට ගිහිල්ලා මේ ගොඩක් වෙලාවට මේ ඩිරෙක්ෂන්ස් ඔක්කොම දීලා තියෙනවා යන්නේ මොන ප්ලැට්ෆෝම් එකේ මොන ස්ටේෂන්ස් වලටද යන්න පුළුවන් කියලා කාට හරි අතුරට ආපු ගමන් බලන්න පුළුවන්. ඉතින් ඒකත් Google Map එක දාගත්තම Google Map එකත් එක්ක සෙට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි විනාඩි 5න් 5ට වගේ මෙට්‍රෝ නැත්නම් මොනෝ රේල්ස් වැඩ කරනවා. ට්‍රේන් තමයි පොඩ්ඩක් ටයිම් ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඉතින් ට්‍රේන් ගන්න ටිකක් දුර යද්දී තමයි ට්‍රේන් යූස් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් උතන මම ඇවිල්ලා බැලුවා කොහෙද මොන ප්ලැට්ෆෝම් එකේද යන්න ඕනි කියලා. මම ප්ලැට්ෆෝම් දෙක දෙපැත්තේ තියෙන්නේ. ඉතින් ඒකේ මට KL සෙන්ට්‍රල් ඕනි හන්දා එතන තිබ්බා. ඉතින් මෙට්‍රෝ එක ආවා. ඊට පස්සේ නැගලා ආවා. ඉතින් මේක යටින් යන්නේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් පොළොව යටින්ම තමයි ගොඩක් තියෙන්නේ. මේක උඩටත් ආවා. මොකද මේ මම පස්සේදී තමයි දැක්කේ මේ සමහර තැන්වලදී උඩට එනවා. මේ ඒ වුණාට මේ වැඩි හරියක් පොළොව යට තමයි මේ ටනල් එකේ තමයි තියෙන්නේ මේ ලයින් එකම. ඉතින් විනාඩි 10ක් වගේ ඇතුළත මට එන්න පුළුවන් වුණා. ඉතින් ආවා ඇවිල්ලා ඊට පස්සේ කෙලින්ම අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා එදා දවසේ ටිකක් මහන්සි. ඉතින් ඒකත් එක්ක මේ කෙලින්ම නිදාගත්තා. ඉතින් ওই විදියට තමයි දවස ඉවරුනේ. ඉතින් ඊළඟ ඩේ 3 එක මගේ ඩේ 3 එක මම ප්ලෑන් කරන් ඉන්නේ බටු කැවස් යන්න. ඉතින් ඒක බලමු ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් මගේ channel එක subscribe කරලා ඔයාලා තියාගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝස් දාපු ගමන් ඒකෙත් මගේ experience එක මම share කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්ක එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් ආයි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.